මම වෛද්‍ය බන්දු සත්කුමාර කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. අද මම ඔබට පැහැදිලි කරන්නට යන්නේ මේ අධිරුධිර පීඩනය පිළිබඳව. අපට බොහෝ රෝගීන් දක්නට ලැබෙනවා මේ අධිරුධිර පීඩනය නිසා දරුණු අංශභාග තත්ත්වවලට ඒ වගේම දරුණු හෘදයාබාධ වලට ලක් වෙලා තිබෙනවා. රෝහලට පැමිණෙන ගොඩාක් රෝගීන් ඔවුන්ගේ රුධිර පීඩනය මීට පෙර කිසි දිනක බලාගෙන නැහැ. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ රුධිර පීඩනය අගයන් සමහරට 200යි 120යි වැනි ඉතා වැඩි අගයන් තියෙනවා. අපි ඒගොල්ලන්ගෙන් අහපුවාම කියන්නේ මට ප්‍රෙෂර් තිබුණේ නෑ කියලා. ඇත්තටම ඔබට ප්‍රෙෂර් තියනවද කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබට ප්‍රෙෂර් නෑ කියලා කියන්න ඔබ ප්‍රෙෂර් ඔබේ රුධිර පීඩනය බලාගෙන තිබිය යුතුයි. ඒ කියන්නේ ඔබේ රුධිර පීඩනය මැනගෙන තිබිය යුතුයි. ඔබේ රුධිර පීඩනය මනින් නැතුව ඔබට කියන්න බෑ ප්‍රෙෂර් නැහැ කියලා. අද ගොඩාක් සමාජයේ දකින්නට ලැබෙනවා අපි ළඟට එන රෝගීන්ගෙන් ආපුවාම ප්‍රෙෂර් නැහැ. නැවත මා ඔවුන්ගෙන් අසනවා ප්‍රෙෂර් මැනලා තියෙනවද කියලා. ප්‍රෙෂර් මැනලත් නැහැ. ඒ නිසා මේ ප්‍රෙෂර් එක මැන ගැනීම ඉතාමත් වැදගත්. මොකද 99%ක්ම වාගේ රෝගීන්ට ප්‍රෙෂර් එක කොච්චර වැඩි වුණත් රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. ඉතා සුළු කොටසකට තමයි මේක රෝග ලක්ෂණ දැනෙන්නේ. ඒ කියන්නේ සමහරට අධික හිස් රදයක්, කැරකිල්ල, කලන්තේ වැනි රෝග ලක්ෂණ දැනෙන්නේ සුළු පිරිසකට. ඇත්තටම එහෙම රෝග ලක්ෂණ දැනනවා නම් හොඳයි. මොකද එතකොට ඒකට ප්‍රතිකාර ගන්න. නමුත් අපිට හමු වෙන සමහර රෝගීන් රුධිර පීඩනය 220යි 120යි කිසිම රෝග ලක්ෂණයක් නැහැ. කිව්වට පිළිගන්නත් අමාරුයි. මොකද මට කිසිම ඇඟට අමාරුවක් නැහැ. ඇත්තටම ඇයි අපි මේ රුධිර පීඩනයට ප්‍රතිකාර කළ යුත්තේ? රුධිර පීඩනය අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර මගින් යම් කිසි දුරකට පුළුවන් වුවත් දියවැඩියාව බෙහෙත් නැතුව ආහාර මගින් පාලනය කර ගැනීම කරන්න පුළුවන් වුණත් මේ රුධිර පීඩනය නම් බොහෝ රෝගීන්ට ඖෂධ ගැනීමට සිද්ධ වෙනවා. මේ රුධිර පීඩනයට ඖෂධයක් ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඔබ රුධිර පීඩනය පාලනය නොකර ගොඩක් කල් තිබුණොත් සමහර විට ඔබට පැත්තක් පණ නැති වෙලා වෙන්න පුළුවන්. සමහර විට ඔබ මුළු ජීවිත කාලයේම එක්තැන් වෙලා ඔත්පොළ වෙලා සිටින්නට විය හැකියි. එහෙමත් නැත්නම් ඔබගේ මොළයේ නහරයක් පුපුරන්න පුළුවන්. එහෙම වුණත් සමහර විට ඔබගේ ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. නැත්නම් ශල්‍ය කර්ම සිදු කරලා ඔබ ජීවත් වෙන තත්ත්වයටපත් කළත් සමහර විට ඔබට ඇවිද ගන්න බෑ. සමහරට අර මුලින්ම තිබුණු කාර්යක්ෂමතාවය ඔබගෙන් නැති වෙනවා. ඊළඟ ප්‍රධානම දේ තමයි හෘදයට බලපෑම. heart attack. සමහර රෝගීන් අපිට හමු වෙනවා heart attack එකක් හැදිලා ඉද්දි ප්‍රෙෂර් එක ඉතාමත් වැඩි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රෙෂර් තිබිලා තියෙනවා. නමුත් බලලා නැහැ, බෙහෙත් අරගෙන නැහැ. එම නිසා තමයි හැදුනේ. ඉතින් ගොඩක් අය ඒ වගේම මේ අධිරුධිර පීඩනය ගොඩාක් කල් තිබුණාම ඔබගේ හදවතට බලපාලා හදවත විශාල වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔබට රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ කකුල් ඉදි වෙන්න පුළුවන්. චුට්ටක් දුර යද්දි මහන්සි එන්න පුළුවන්. හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. පොඩ්ඩක් දුර යද්දි ඒ වාගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. ඊට අමතරව මේ අධිරුධිර පීඩනය මේ ප්‍රෙෂර් එක ගොඩාක් කාලයක ඔබගේ වකුගඩු වලට බලපෑමෙන් වකුගඩු නරක් වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ රුධිර පීඩනය නිසා ඔබට අංශභාග හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මොළේ නහර බ්ලොක් වීම, හෝ නහර පිපිරීම, හෘදයාබාධ, වකුගඩු නරක් වීම,
සහ හෘදය විශාල වීම. එවැනි සහ ගොඩාක් අතුරුඵල ඇත්තටම මේ රුධිර පීඩනය නිසා එන්න පුළුවන්. ඒ හින්දා ඔබට රෝග ලක්ෂණ ඇතත් නැතත් ඔබ රුධිර පීඩනය මැනගත යුතුයි. මේ රුධිර පීඩනය මැනගෙන ප්‍රතිකාර ගත යුතුයි. සමහරට එක පෙත්තක් ඇති වෙන්න පුළුවන්, සමහරට පෙති දෙකක් අවශ්‍ය වෙනවා. තවත් ඔබට පැහැදිලි කරන්න ඕනේ විශේෂ කාර්යය තමයි ඔබ අද ප්‍රෙෂර් පෙත්ත ගත්තොත් අද ප්‍රෙෂර් එක අඩු වෙනවා. අද අරගෙන හෙට ගත්තේ නැත්නම් හෙට වැඩි වෙනවා. සමහර වෙලට හෙට ඔබට හෘදයාබාධයක්, අංශභාගයක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ක්‍රමානුකූලව, ඒ කියන්නේ වෛද්‍ය උපදෙස් අනුව ඔබ මේ ප්‍රතිකාර ගත යුතුයි. කියන්නේ සෑම දිනකම ගත යුතුයි. ඔබ ගන්න දිනට එදා දවසට තමයි අඩු වෙන්නේ. එහෙම නැත්නම් වෙනත් දවසකට ඔබ නොගෙන හිටියොත් වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන් එක්තරා රෝගියෙක් අවුරුදු ගාණක් එක දිගට ප්‍රෙෂර් බීලා මම ඊට පෙර වැඩ කළ රෝහලකට කොළඹ ප්‍රදේශයේ සිට මලගෙදරකට මරණ ගෙදරකට පැමිණියා. ඒ දවස් 5ක් තුළ ප්‍රෙෂර් පෙත් ගෙන එන්නට අමතක වුණා. එම නිසා ඒ අවස්ථාවේදී රෝගියාට අංශභාගයක් ඇඳුණා. එම නිසා මේ ප්‍රෙෂර් පෙති බීමේ ගොඩක් අය කියන මම නම් ප්‍රෙෂර් පෙත්ත බොන්නේ නැහැ, වකුගඩු නරක් වෙනවා කියලා. ඇත්තට ප්‍රෙෂර් පෙති බීම නිසා වකුගඩු නරක් වීමේ තියෙන හැකියාව ඉතාමත් අඩුයි. ඊට වැඩිය ප්‍රෙෂර් එක දිග කාලීනව තිබීමෙන් වකුගඩු නරක් වීම සිදු වෙන්න පුළුවන්. ඔබ වකුගඩු නරක් වෙනවා කියලා ප්‍රෙෂර් පෙති නොබී හිටියොත් ඔබට අවසානයේ සිද්ධ වෙන්නේ හොඳ වකුගඩු දෙකක් තියාගෙන එක්ක ඇඳට වෙලා ඉන්න, එක්තැන් ඔත්පොළ වෙන්න, එහෙම නැත්නම් මොලේ නහරයක් පොපුරලා වාගේ වෙන්න. ඒ නිසා ඔබට මා දෙන උපදේශය ඔබගේ රුධිර පීඩනය චෙක් කරගෙන එයට ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වැදගත්. රුධිර පීඩනය පුද්ගලයාට වෙනස්. ඔබට දියවැඩියාව තියෙනවා නම් ඔබගේ රුධිර පීඩනය 130ක් 80ක් වගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වෙනත් රෝග නැත්නම් 140ක් 90ක් වගේ තිබීම ප්‍රමාණවත්. ඔබගේ වෛද්‍යවරයා සඳහන් කරන ඔබට තියෙන්න ඕනේ රුධිර පීඩනයගේ. එම නිසා මා ඔබට අවධාරණය කරන්නේ මේ රුධිර පීඩනය කියන්නේ නිහඬ මායя. මේ නිහඬ මායයෙන් බේරෙන්නට නිවැරදිව ප්‍රතිකාර ලබා ගන්න කියලා.